අපි හැමෝම හිතන්නේ කාලය කියන්නේ හරියට එක දිගටම ගලාගෙන යන ගංගාවක් වගේ දෙයක් කියලා. අපේ සාමාන්‍ය මොළයට තේරෙන විදිහට කාලය කියන්නේ සරල රේඛාවක්. අතීතයේ පිටපස ඉතිරි වෙලා තියෙනවා. වර්තමානයේ අපි දැන් ඉන්න තැන. අනාගතය කියන්නේ ඉස්සරහට එන්න තියෙන දෙයක්. හැබැයි ඇත්තටම කාලය කියන්නේ ඊට වඩා ගොඩක් සංකීර්ණ, ඒ වගේම හරිම පුදුමාකාර දෙයක්. විද්‍යාවට අනුව කාලය කියන්නේ තනියම පවතින දෙයක් නෙමෙයි. ඒක අවකාශයක තදින්ම බැඳලා තියෙන එකම ජාලයක්. අපි මේකට කියන්නේ ස්පේස් ටයිම් කියලා. හරියට රෙදි කෑල්ලක් වගේ මේ අවකාශ කාලය මුළු විශ්වය පුරාම පැතිරිලා තියෙනවා. මේ නිසා විශ්වයේ එක එක තැන්වලදී කාලය ගෙවන වේගය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාලය කියන්නේ හැමෝටම එක සමාන සම්මත වේලාවක් නෙමෙයි. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි අපිට අතීතයට යන්න බැරිද කියලා. විද්‍යාත්මකව බැලුවොත් ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒකට ප්‍රධාන බාධක දෙකක් තියෙනවා. අංක එක තමයි හේතුව සහ ඵලය. විශ්වය දුවන්නේ මෙන්න මේ නීතිය මත. අපි අතීතයට ගිහින් එක පුංචි දෙයක් හරි වෙනස් කළොත් ඒකෙන් මුළු අනාගතයම අවුල් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා කාලතරණය කරලා ඔයාගේ සියාව මැරුවොත් ඔයා ඉපදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට ඔයා කොහොමද අතීතයට කාලතරණය කරේ? මෙන්න මේ වගේ මේක ලොකු පරස්පරයක්. අංක දෙක තමයි එන්ට්‍රොපි නීතිය. තාපගති විද්‍යාවට අනුව විශ්වයේ තියෙන දේවල් පිළිවෙලක ඉඳන් අවුල් සහගත තත්වයකට තමයි ගමන් කරන්නේ. හරියට බිම් වැල්ලක උඩුණු වීදුරුවක් ආපහු තිබ්බ විදිහටම ඉබේ හැදෙන්නේ නැහැ වගේ කාලයත් ස්වභාවිකවම පස්සට ගලාගෙන යන්නේ නැහැ. හැබැයි පුදුම වැඩේ කියන්නේ අපිට අතීතයට භෞතිකව යන්න බැරි වුණාට අතීතය දකින්න නම් පුළුවන්. අපි රැයහස දිහා බලද්දි දකින්නේ ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් තියෙන තරු. ඒ තරුවල ආලෝකයේ පෘථිවියට එන්න අවුරුදු මිලියන ගණනක් ගත වෙනවා. ඒ කියන්නේ ඔයා අද දකින්න තරුව සමහර විට දැනටමත් විනාශ වෙලා වෙන්න පුළුවන්. ඔයා ඒ දකින්නේ ඒ තරුව මීට අවුරුදු මිලියන ගණනකට කලින් තිබ්බ අතීත රූපය. ඒ අර්ථයෙන් ගත්තොත් අපි හැමෝම නිතරම අතීතය දිහා බලන අය. අතීතයට යන එක ප්‍රශ්නයක් වුණාට අනාගතයට යන එක නම් විද්‍යාත්මකව දැනටමත් ඔප්පු කරලා තියෙන දෙයක්. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. අංක එක තමයි වේගය. ඔයා ආලෝකයේ වේගයට ඉතාමත් ආසන්න වේගයකින් අභ්‍යවකාශයේ ගමන් කළොත් ඔයාට දැනෙන කාලය පෘථිවියට වඩා ගොඩක් මන්දගාමී වෙනවා. ඔයා අභ්‍යවකාශ යානයක ගිහින් ආපහු වෙනකොට පෘථිවියේ ඉන්න ඔයාගේ වයසේ යාළුවෝ මහලු වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔයා තාමත් තරුණයි. අංක දෙක තමයි ගුරුත්වාකර්ෂණය. අධික ගුරුත්වාකර්ෂණය නිසාත් කාලය මන්දගාමී වෙනවා. කළු කුහරයක් ලක කාලය ගෙවෙන්නේ හරිම හිමින්. අපේ GPS චන්ද්‍රිකා පවා වැඩ කරන්නේ පෘථිවියේ කාලය සහ අභ්‍යවකාශයේ කාලය අතර තියෙන මෙන්න මේ පුංචි වෙනස ගණනය කරලා. න්‍යායාත්මකව තවත් ක්‍රමයක් තියෙනවා වර්ම් හෝල්ස් කියලා. ඒ කියන්නේ අවකාශ කාලය නවලා විශ්වයේ එක තැනක ඉඳන් තවත් තැනකට හරි එක කාලයක ඉඳන් තවත් කාලයකට හරි යන්න පුළුවන් කෙටි මගක්. හැබැයි මේවා තවමත් තියෙන ගණිතමය සමීකරණ ඇතුලේ විතරයි. ප්‍රායෝගිකව හමු වෙලා නැහැ. අවසාන වශයෙන් කිව්වොත් අතීතය කියන්නේ දැනටම ලියවිලා ඉවරුණු වෙනස් කරන්න බැරි පොතක් වගේ දෙයක්. ඒත් අනාගතය කියන්නේ ඕනම දෙයක් වෙන්න පුළුවන් විවෘත ලෝකයක්. අපි කැමති වුණත් නැතත් අපි හැමෝම මේ මොහොතේ කාලතරණය කරමින් ඉන්නවා. හැබැයි ඒ එකම එක දිශාවකට විතරයි. ඒ තමයි අනාගතයට.